Baru kian apa? Orang dia tekan ya kau. Balik phone niya din niya. Tingnan mo niya. Polisi at teka balangan. Baru dikit ba? Baru din na. Baru din na pala dulu. Sa may unang ilir doon na ba? Deme, deme kaya niya bila. Nasa me? Kaya niya bila. Megan ka ba sir? Sir, may hanap. Oh sir, बहुत पिटिया का तो डाल दिया। Megan. Megan making passing up. May balang tao diyo sir. Dia tak boleh kau. Angko nak tak boleh aku. Tahan dia. Okey, sel lagi berapa? Saya body kau tak layan tu ni. Ada body kau. Body kau. Ada body kau. Saya body kau kan? Body kau. Saya jawab khatra follow करला मुंगा लगा दिया भी है। हम ये दावा से बस इसको लगाओ नहीं। लेकिन दारू कहाँ गए थे? दारू देखा दिया तो समय खराब है। मेरा क्या समय तुमने? सर, और मेरा चेक करो ना। Wah, nama ni. Ini ay mo. Biar keno ako. Biar keno. Ano ba?
පොඩි සාක්කුවක මේකක් තියෙනවා. අයින්සක දරුවෝ. මේ අයින්සක ළමයි ටික පුනවන්නේ. ඒක තමයි. ඒයි කම ඉස්කෝලේ යන්නේ නැද්ද? ඔයාලට දුන්නේ නැද්ද? අයි ඔයා ආවේ. බොක්ස් එක ගත්තා අතර හිටියක් කෙනෙක්. ෆෝන් එකේ බොක්ස් එකක් අස්සේ තිබ්බේ. ඒ නෑ බං බෑග් එකට දැම්ම බං ආයි. අය කවුරුත් ඉන්නවද නැහැ? අය කවුද? අල්ලගත්තේ කවුද? ගුවන්නම් ඔය බණ්ඩෝ. මේ කාලේ බොක්ස් එක කෑල්ලක් තියෙනවද? මේක බොක්ස් එක නෑ. දික්කන්නම් එපා. සර් ඒ කියන්නේ මුංග තව කවුරුද ඉන්නවා ඒ කියන්නේ. ඒ කියන්නේ මුංග තව කවුරුද ඉන්නවා. කොවිද කවුද ආවේ? ඔය කවුරුද ආවේ සර්? කියන්නේ වැඩිට වඩුවෙක් කොහෙද උනේ? අංගා වෙයි. බගාවල්. ඔව් වෙයි. පොඩි පොඩි අර. මේ කොහමද? ඔය මීඩියා මේ ළමයි ඉස්සර ගන්න අයියේ ඔන්න ඉස්සරහින් ගිහලා ගෑණි තමයි මේ ළමයට ඔක්කොම ගෙනත් දෙන්නේ කාටද දුන්නේ පොරේ polisiin bang අර කඩේක බඩුවක් තියෙනවා ආතන මේ කඩේ අර කඩේ විදිනවා යකෝ එක්කත් ආවේ නෑනේ ඔය ගෑණි වල්ල ගන්නවා අතන කඩේ තමයි අරන් ඉන්න ඔක්කොම ඒ ආලියට උච්චිනවා. ඒ බඩු ආන්නේ දුන්නා කොහෙද බඩු ගන්න කොහෙන්ද ගත්තේ උඹ? යන්නේ මං ගෙන්නනවා. සුබර සංඝයා මධ්‍යවනක් ඒවා සීල දනාටම මගේ දඩ සීල දනාම උතුවලෙන් බලා ඉන්න ඇති මොකද වෙන්නේ කියලා. කල්පන පොලිස් ස්ථානයේ මගෙන් සංවිධානය කරලා මට නාට්‍යම සම්දර්ශනයක් තමයි ඔබ තමුන්නාසර රසික. මම හිතන්නේ ඔක්කොමලා උතුවලෙන් බලාගෙන ඉන්න ඇති මොකද මේ වෙන්නේ කියලා. ඒක පොලිස් නිලධාරී ඒ වගේම අපේ නාට්‍ය කණ්ඩායමක් එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. ඒකින්ද මේක නාට්‍යික රංගනයක් ඉදිරිපත් කර සීල දනාටම ස්තුතියි. මම හිතන්නේ ඔබ තරුණාසලා මේ අත්දැකේ මේ අද දින සිදු වෙලා තියෙන පට්ටමේ හොදුර සම්බන්ධව නාට්‍යමය දරුවා. ඒ වගේ දරුවක් කිරීමක් තමයි අපි කරේ. ඉතින් මේකේ ඔබ තරුණාසලා දූ දරුවන් ඒ වගේම සහෝදර සහෝදරියන් ඒ වගේ දේවල් මට්ටමේ පාලනය කරලා මේ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් අපි මේ සීල දනාම අපි
මේ මත්ද්‍රව්‍ය උරුදුර ඉන්න කට්ටිය අපි අපේ බාරට ගන්නවා. ඒ වගේම ඒ කට්ටිය මත්ද්‍රව්‍ය වලට අතැයි වෙච්ච කට්ටිය අපි පුරුද්දාමට එනවා. ඉතින් අපි මේ මම හිතන්නේ ඉන්නේ මත්ද්‍රව්‍යයට බොහොම පැතියක් වෙලා ඉන්න කෙනෙක්. අපි දැන් අපේ අත්අඩංගුවට අරගෙන අපි යවනවා කන්දකාඩු මධ්‍යස්ථානට. අපි ඉස්සර බලමු යා කියන්නේ මොනවද කියලා මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙන්නේ කොහොමද කියලා. මේක මගේ යාළුවෙක්ගේ කීමට මම ඉස්සරව ගන්න පුරුදුනේ. මලා හිතන්නේ ඇති මේක ආතල් කියලා. මේක ආතල් නෑ කො. මගේ ගේ අමාරුවට මං යන්නේ. මගේ අම්මා තාත්තා සහෝදර ඔක්කොම නැති කරගත්තේ මම මේ ජනාව ඉන්නේ කො. කුඩුවයි කියන්නේ ජනාව කොල්ලෝ. තොපිටරල්ල ආතල් කියලා. මේක වේදනාවක් කො. තොපිටෝගේ රස්සන ජීවිතයක් මට තිබ්බා. දරුවෝ දෙන්නේ එක රස්සන ජීවත් වුණා. මේ රැද්දල මම පුරුදු වෙලා. මගේ හැමදේම විනාශ කරගත්තා පුලිසයා. සාල කැමති දේවල් බල කරන්නේ. මොනවද කියන්නේ? අත් එක උත්තර කරලා කියන්න. මේ ජනාවල පුරුදු වෙන්න එපා. මේක වේදනාවක් යකෝ. මේක වේදනාවක්. සාල කැමති දෙයක් නැද්ද? මයිදනේ මයිදනේ නාටි කණ්ඩායමේ ගහමුද අපුඩියක් හොද. හරි. හොඳ තාත්වික රාජ්‍යයක් කරා. මම හිතන්නේ අද ලංකාවේ ගම්බල පොළොවරේ තේමයි මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කට්ටිය හින්දා අපරාධ රැල්ල වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි ඒක තුරන් කරන්න මම උන්වහන්සේලාගේ සියලු දෙනාගේම උදව් බලාපොරොත්තු වෙනවා, තොරතුරු බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ගම්බල පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා ඇතුළු උපදේශ මත අපේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමාගේ මේ මගපේ යටතේ මේ නාට්‍ය සංරක්ෂණය කරේ අපේ පොලිස් නිලධාරීත් මේකට සම්බන්ධ වෙලා දිනවා. ඒකින්ද මගේ දැන ඔක්කොම හිතන්නේ මේක ඇත්තක් කියලා. නමුත් ඇත්තට තමයි මේක වෙන්නේ. ඉතින් ඒ වගේ ඔබ දන්නාසලගේ දරුවන් රැක ගන්න ඒ කටයුතු කරන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපේ නාට්‍ය කණ්ඩායමට බොහොම ස්තුතිවන්ත වෙනවා. මාගේ පෞකාර මිතුරෝ නිසා අදවේ හිරගේ අවසාන රැ. මාගේ පෞකාර මිතුරෝ නිසා අදවේ හිරගේ අවසාන රැ. කාලේ මා පන්සල් එක්කගෙන ගිහින් අම්මා කීවා පායකි රූප පෙන්වමින්. කාලේ මා පන්සල් එක්කගෙන ගිහින් අම්මා කීවා පායකි රූප පෙන්වමින්. වැරදි දේ කෙරුවොතින් මොම වෙනවයි. මගේ පුතා එහෙම නෑ හොඳ පුතෙක්ම වෙයි. අම්මේ කතාවේ තිකන්නේ මාගේ පෞකාර මිතුරෝ නිසා ලතාවේ හිරගේ අවසාන රැ. මා මිය යාවි හෙට පොරකී. माँ मिया यावी स्तुति හැමෝටම ආදරේ. හැමදාම බොහොම ස්තුතියි අපි වීදි නාට්‍යයක් කරේ. හැමදාම බොහොම ස්තුතියි. Thank you.